ඊට සනිත් කෙනෙක් කියනවා නෑ මම දෙසැම්බර්. ඇයි වැල් බයිලා හොඳේ. දේශපාලන ව්‍යාපාරයක් නෑ. දෘෂ්ටිවාදයක් නෑ. සංවිධාන ශක්තියක් නෑ. කරන්නේ කුමක්ද කියලා දන්නේ නෑ. එහෙම විසිරුණු කොටස් වල එකතුවක් තිබෙනවා. දේශපාලන ව්‍යාපාර නෙවෙයි. එනිසා පිතා හොඳින් දන්නවා තව දුරටත් අපිට අපෙන් එළියේ අභියෝගයක් නැහැ. අපෙන් එළියේ අපට අභියෝගයක් තිබෙනවද? නැහැ. අද අපෙන් එළියේ තිබෙන්නේ සුම්බුන් ගොඩක එකතුවක් මිසක් අභියෝගයක් නෙවෙයි. එහෙනම් අභියෝගේ තියෙන්නේ කොතනද? අභියෝගේ තිබෙන්නේ අපට අප තුලමයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒගොල්ලෝ දන්නවා වංචා කර ප්‍රමාණය අපිට වඩා. එනිසා මොකද සිදු වී තිබෙන්නේ? ඒගොල්ලෝ දන්නවා වංචා දූෂණයේ යෙදුණු ප්‍රමාණය අපරාධයේ යෙදුණු ප්‍රමාණය. ඒ වගේම ඒගොල්ලෝ දන්නවා අපි කවුද කියලා. මතක තියාගන්න. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අපරාධයේ ප්‍රමාණය දන්න තරමටම ඒගොල්ලෝ දන්නවා අපි කවුද කියලා. දන්නවනේ.